හයි කොහොමද? ඉතින් ගොඩක් අය බබාගේ අකුරු කියවීමේ vlog එකක් අරන් එන්න කියපු නිසා මම අද මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්න හිතුවා. ඉතින් අවුරුදු 2 පහ වුණාම සාමාන්‍යයෙන් බබාලට අකුරු කියවන්න පුළුවන් කියනවනේ. ඉතින් අන්න ඒ නිසාත් ඒ වගේම අපි ඉක්මනටම බබාව ප්ලේ ගෲප් දාන්න ඉන්න නිසාත් අපි හිතුවා දැන් තමයි අකුරු කියවන්න හොඳම වෙලාව කියලා. ඉතින් ඒක අපි තීරණය කරලා ඊට පස්සේ මුලින්ම කරේ බබාගේ වෙලාව දීලා ඒකට අනුව නැකතක් හදාගත්ත එක. ඉතින් අපිට හම්බුණ දවස තමයි නත්තල් දවස දෙසැම්බර් 25 වෙනිදා. ඉතින් මේ දවස දාගත්තට පස්සේ ඊට පස්සේ ටික මේකට ඕන කරන බඩු ලෑස්ති කරන්න ගත්තා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ මම ඔය අකුරු කියවන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න කාලේ මම පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා කොහොමද ඒක වෙන්න ඕනේ කියලා. ඔන්න ඔහම සර්ච් කරනකොට මට හම්බුණා page එකක්. ඒකේ නම books corner. ඉතින් ඒක එක පැකේජස් තියෙනවා. අපිට ඕන පැකේජ් එක තෝරලා ගන්න. මේ අයන්නයි අකුරු එහෙම ලස්සන්ට මේ ඇට වර්ග දාලා හදන අයන්න අකුර, එතකොට ගල් ලෑල්ල, හුණු කූර ඒ පොඩි දෙයි නම් මේ පැකේජ් එකේ තියෙනවා. හෝඩි පොත. ඉතින් වෙන මේ දේවල් හොයන්න ඕනුන්නේ නැහැ. මම ඒක ගෙන්න ගත්තා මට ඕන පැකේජ් එක. එතකොට මට ඒ ගැන වද වෙන්න දෙයක් තිබ්බේ නැහැ. ඔක්කොම එතන තියෙන නිසා ඒකේ ගණ දෙවි රූප, සරස්වති මෑණියන්ගේ රූපය හැමදේම තියෙනවා. ඉතින් ඒ ටික නැතුව මම අනිත් දේවල් ටික ලෑස්ති කරගන්න ගත්තා. මගේ පේජ් එකත් එක්ක එකතු වෙලා මගේ වීඩියෝස් බලන ඔයාලා දන්නවනේ මම අකුරු කියවන්න දවස් 2-3කට කලින් කැවිලි කේක් එක ඒ දේවල් ලෑස්ති කරන්න ගත්තා. ඉතින් ඒ වගේම තමයි අපේ බබාගේ වෙලාව අනුව එයාගේ නැකත හදන තැනින් කියලා තිබුණා පළතුරු 5යි කැවිලි 5යි ඒ වගේම තව වෙනම මී පැණි වී පොරි අන්න ඒවත් එක පොඩි පූජාවක් ලෑස්ති කරන්න කියලා. ඉතින් අපි ඒ අනුව ඒ දේවලුත් කලින් දවසේ ගෙනල්ලා ඒ දේවලුත් ලෑස්ති කරගත්තා. ඉතින් මේක නම් මේ පූජාව තියෙන විදිහ නම් බබාගේ වෙලාව අනුව බබාගෙන් බබාට වෙනස් වෙනවලු. මම සාමාන්‍යයෙන් වැඩ ඔක්කොම එක ගොඩේ දාගන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ අන්තිම මොහොත වෙනකන් තියාගන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම මුලින්ම කරේ මේ සෙටප් එක හැදෙන්න ඕන විදිය ඒ හැමදේම මං හිතින් ප්ලෑන් කරලා ඒකට ඕන කරන බඩු ඔක්කොම මගේ ෆෝන් එකේ නෝට් එකක් දාගත්ත එක. ඉතින් ඊට පස්සේ මගේ ඇරෙන දේවලුත් අපිට තියෙනවානේ මුලින්ම මතක් කරලා ඒක දාගන්නකොට. ඉතින් ඊට පස්සේ මතක් වෙන ඒවා ටක් ගාලා ෆෝන් එක අපේ අතේමනේ තියෙන්නේ. ඉතින් ටක් ගාලා ගිහිල්ලා නෝට් එක දාගන්නවා ෆෝන් එකේම. එතකොට කිසිම දෙයක් මග ඇරෙන්නේ නැහැ. ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. මට මේ වැඩේ හරිම ලස්සනට කරගන්න ඕන වුණා. ඉතින් එකක්වත් මග ඇරෙන්නේ නැති වෙන්න. ඒකයි මම මේ විදියට කරේ. මොකද මොන හරි මිස් වුණොත් එහෙම මං ස්ට්‍රෙස් වෙනවා. ස්ට්‍රෙස් වුණාම මට කිසිම දෙයක් හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් ඔය දේ මං ගැන දන්න නිසාම තමයි මේ විදිහට ඒක ප්ලෑන් කරලා මේ දේවල් කරේ. අකුරු කියවන දවසට කලින් දවසේ රෑ අපි ගොඩාක් වැඩ කරලා තිබ්බා. 75%ක් 80ක් විතරම වැඩ අපි ඉවර කරලා තිබ්බේ. මොකද බබා පහුවදා උදේ ඇහැරුණාම අපිට මේ කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ කියලා අපි දැනගෙන හිටිය නිසා ඉතින් පළතුරු කහවතුරෙන් හොදලා ඒ වගේ දේවල් ඉඳන්ම පොඩි වැඩ ටික සෙටප් එක හදලා ඒව සුදු රෙදි වලින් වහලා ඒ දේවල් පවා අපි කරලා තිබ්බා. ඒ වගේම හස්බන්ඩ් කලින් දවසේ රෑ කැලණි පන්සලට ගිහිල්ලා මට ඕන කරන නිල් මානෙල් මල් ටිකත් අරගෙන ආවා. ඉතින් මට පහුවදා උදේ තිබ්බේ නැගිටලා කිරිබත් එක හදන එකයි තව පොඩි වැඩ කිහිපයකුයි විතරයි. ඊට පස්සේ පහුවදා උදෙන්ම නැගිටලා මම කිරිබත් හදලා බුද්ධ පූජාවල් දේව පූජාවල් ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා. අපිට අකුරු කියවන්න නැකත තිබ්බේ උදේ 10:22ට. ඉතින් ඊට පැයකට විතර කලින් මම මේ දේවල් ටික ඔක්කොම ලෑස්ති කරලා ඉවර කරා. අකුරු කියවන වෙලාවට විනාඩි 15කට විතර කලින් අපි බුදු පහන පත්තු කරලා බුද්ධ පූජාව බුදුහාමුදුරන්ට පූජා කළා. ඉතින් අපේ කයල් හරිම හොඳ ළමෙක් වගේ හිටියා. මට හරිම පුදුමයි. මොකද එයා සාමාන්‍යයෙන් දඟ ළමෙක්. එක තැනක ඉන්නේ නැහැ. තියෙන ඒවා ඇදලා බලනවා. හරිම කුතුහලෙන් ඉන්නේ. මං හිතුවා මේ පූජා කරලා තියෙන පූජාවල් ඒව ඔක්කොම අදී අනිත් එක පොත් තියලා තිබ්බා යාගේ. මං හිතුවා ඒව පෙරලගෙන බලයි. එතන මට හරියට මේ වැඩේ කරගන්න බැරි වෙයි කියලා. ඒත් එයාට ඇඳුම අඳලා එතකොට එයාගේ ආච්චිලා සීයලා ඔක්කොම ආවනි ගෙදරට. ඊට පස්සේ යාට නිකන් තේරුණා මේක මොකක් හරි යාට ස්පෙෂල් දවසක් කියලා. ඒක මට තේරුණා. ඒ කියන්නේ එයා දිහා බැලුවාම එයාගේ හැසිරීම එග්මන්ට වෙනස් වුණා. ඉතින් එයා හරිම හොඳ ළමෙක් වගේ හිටියා. එයාගේ තාත්තත් එක්ක ගිහිල්ලා බුදුන් වැඳලා බුදුහාමුදුරන්ට පූජා පූජා කරලා ඒවා හරිම ලස්සනට එයා කළා. බුද්ධ පූජාව තියලා ඉවර වෙලා අපි ඊට පස්සේ සරස්වති මෑණියන්ටයි ගණ දෙවියන්ටයි පළතුරු පූජාවල් කරලා ඒ පහනුත් පත්තු කරා. ඊට පස්සේ බුදුන් වැඳලා අකුරු කියවන්න නැකතේදී බබාට අකුරු කියෙව්වා.
Sampang seguto kalidu. Sati satade sana buddho bhagavati sadhu sadhu sadhu. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ බබාගේ අකුරු කියවීමේ වැඩ ටික සිද්ධ වුණේ. හරිම ලස්සනට මං හිතුවටත් වඩා හොඳට මේ දේවල් කරගන්න පුළුවන් වුණා. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් කට්ටිය මගෙන් අහලා තිබ්බ නිසා තමයි මම මේ vlog එක අරන් ආවේ. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහලා දැනගන්න. මට මැසේජ් එකක් දාන්න. මම දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් රිප්ලයි කරන්න. චුටි බබාලා ඉන්න අම්මලට මේක වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.